පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර පැවැත්වුණු සාකච්ඡාවකදී ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර ඇති බවට වන මාධ්‍ය වාර්තා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තරයේ ප්‍රතික්ෂේප කරනු ලබයි. එවැනි සාකච්ඡාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර නොපවත්වන බව දන්නමින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. උපරිම සිල්ලර මිලක් පැනවීමේදී අදහස් ලබා ගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව විසින් ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය කැඳවා සාකච්ඡා කර ඇත. එම සාකච්ඡාවේදී මතු වූ කරුණුද සැලකිල්ලට ගනිමින් නියම කළ යුතු උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව මගින් තීරණය කරනු ලැබුවහොත් එම මිල ගණන් අධිකාරිය වෙත දැනුම් දීමට සභාව විසින් කටයුතු කරනු ලැබේ. ඒ අනුව එම මිල ගණන් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කිරීමට අධිකාරිය කටයුතු කරන අතර මාධ්‍ය වෙත ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති මිල ගණන් හා ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග එකඟ වූ බවට වන ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බව දැනුම් දී තිබේ. තවද තමන්ට භාණ්ඩ සැපයූ ආනයනකරුවන්ගේ හෝ නිෂ්පාදකයාගේ නිවැරදි තොරතුරු සහ මිල ගණන් සහිත විධිමත් බිල්පතක් තමන් සතුව තබා ගන්නා ලෙසද සියලුම ව්‍යාපාරිකයන් දැනුවත් කරන අතර එවැනි බිල්පතක් නොමැතිව භාණ්ඩ ළඟ තබා ගන්නේ නම් ඒ සම්බන්ධව නීතිමය පියවර ගන්නා බවද වැඩිදුරටත් දැනුම් දී ඇත.